ඒක මට කියන්න ඕනේ බුදුදහම ඉදිරියට ගෙන යන්න නම් බුදුදහමේ පිහිටන් නැති අයත් එක්ක සාකච්ඡා කිරීම පළක් නැහැ. පළමුවෙන්ම කළ යුත්තේ මේ අපේ අරහතුන් වහන්සේ ඇතුළේ සංඝයා වහන්සේලා සහ ඒ ඵලලාභී ගිහි පිරිස කියන ආකාරයට තමන් තුල මේ ශක්තිය වර්ධනය කරගත්තොත් තමන් තුල අපට පුළුවන් මේ දහම මේ රට තුල ස්ථාපනය කරන්න. මේක කවමදාකවත් සාකච්ඡා කරන්න බෑ. මොකද ධර්ම සංගායනාවක් කියලා කියන්නේ සාකච්ඡාවක් නෙමෙයි. රට තුල සංගයන අදහස නිවැරදි නිර්වචනය යටපත් වෙනකොට අරහතුන් වහන්සේලා බහුලව වැඩ ඉන්නවා නම් එකතු වෙලා සංගායනාවක් කරනවා. සංගායනාවක් කියන්නේ රැස්වීමක් නෙමෙයි. මීටිමක් නෙමෙයි. එකමුතුව මේ අපි එකත එක්ක අහු වෙලා කරන මේකක් නෙමෙයි. නැවත විග්‍රහ කළා පණ පිහිටවලා තියෙනවා. ඒකේ එකම ප්‍රතිඵලය තමයි බුදුදහම තිබිලා පිරිහිලා ගිය කොටස් වලට නැවත වතාවක් ගිහිල්ලා මේ පණ පිහිටවලා දේශනා කරන්න කියන පණිවිඩය දෙන්න තමයි සංගායනාවක ප්‍රධානම කාර්ය වෙන්නේ. ප්‍රධාන කාර්යය. අද වර්තමානයේ තුල සංගායනාවක් පවත්වන්න තරම් ප්‍රමාණවත් සංඝයා වහන්සේලා පිරිසක් අරහතුන් වහන්සේලා පිරිසක් නැති නිසා තමයි අපේ අරහතුන් වහන්සේ සංදේශනාවක් කළේ. සංදේශනාව කියලා කියන්නේ සම්පදයට නැවතත් පණ පිහිටවීමක්. එසේ පණ පිහිටවන්නේ නැතුව සංපදය හංගලා දැම්මා භාෂා රීති අනුව. මම ඒක කතා කළේ නෑ, කතාන වෙලා නැති නිසා. භාෂා රීති පහළ වෙන්නේ මේ පරිවර්තන වලට පස්සේ පොළොන්නරු යුගයේදී. මේ පොතේ ඉතා පැහැදිලිව ඒක සඳහන් වෙනවා නිවන් මඟ කියන. කියවලා බලන්න. ඒ සියලු භාෂා රීති ඒ පොත් සකස් වෙන්නේ අර පරිවර්තනයට පස්සේ. ඒ නිසා මේ බුද්ධිමත් පිරිස කරන්නේ අර පදවල අර්ථය මේ භාෂා රීතිය ඇතුලේ හංගනවා. මාගදී භාෂාවට අක්ෂර ගත්තේ නෑ. එදා විවහාරයේ තිබුණු භාෂා රීති ගත්තේ නෑ. බුදුන් වහන්සේ ඒ පණ පෙව්වේ ඒ භාෂාවට අර්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදා ක්‍රමයට අනුවයි. ඒ අනුව භාවිතාවේ තිබ්බ පැවැත්ම පවත්වාගෙන යාමේ බස අරගෙන බුදුන් වහන්සේ ඒක සකස් කළා පැවැත්ම නැවැත්වීම විග්‍රහ කරන්න. මේකයි සිද්ධ වුණේ. එනිසා පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ මේ කතාව. මේක අපිට හිතෙනවා අනේ අපි ඔක්කොම එක්ක අහු වෙලා සාකච්ඡා කරන්න බෑ. මේක සාකච්ඡා කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තමන් ඒ අරිය පරිේෂණය තමන් තුලින් කරන්න. කළාට පස්සේ සෝවාන් ඵලයටපත් වූ බොහෝ පිරිසක් මේක ඇති වේවි. අද ඔන්න ඔය මතවාදය අපි එකතු වෙලා මෙහෙම කරමු අරම කරමු කියන එක තමයි මේ රටේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ හේතුව නිසා තමයි අද බොහෝ භික්ෂුන් වහන්සේලා තමන්ගේ දේශනාවලදී කියනවා මං අහලා තියෙනවා නිවන කියන්නේ ආත්මාර්ථකාමී දෙයක් කියලා. නිවන කියන්නේ ආත්මාර්ථකාමී දෙයක් කියලා. පරාර්ථකාමීත්වය හඳුන්වා දුන්න පරාර්ථකාමීත්වය ගැන අවුරුදු 45ක්ම අපට දේශනා පවත්වපු බුදුන් වහන්සේගේ මහා සොයා ගැනීම ආත්මාර්ථකාමී කියන්න පුළුවන් නම් ඒ අයත් එක්ක සාකච්ඡා කිරීමෙන් පළක් ඇති වෙනවද? පළක් ඇති වෙන්නේ නැහැ. මෙහිදී තියෙන එකම එක දෙයයි. තමන් දහම වටහාගෙන ඒ අනුව තමන් කළ යුත්තේ මේ නිවැරදි මාර්ගයේ ගමන් ගැනීම විතරයි. දහම දැනගෙන ඥානතෝ තත්වයේ විතරක් පිරිසක් ඉන්නවනම් පස්සතෝ තත්වයට දැක ගැනීමට පත් නොවුණු ඒ පිරිසට හිතෙනවා අපි මේක කට්ටියටම මෙහෙම බෑ, එහෙම කරන්න බෑ. මොකද අපි හොඳට තේරුම් ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා උගත් පිරිස කියන කට්ටිය හම්බෙලා තමයි අද ශාසනය ආරක්ෂා කරන්න කතා කරන්න කියලා. හැබැයි බුදුන් වහන්සේ උගත් පිරිස ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද කාලාම සූත්‍රයෙන් දෙක පැහැදිලි කරනවා බුදුන් වහන්සේ. උගත් අය කියන්නේ පොතපත කියවලා දැනගත් ලබාගත් දැනුමෙන් නිවන් යන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ නිවන් දකින්නවා කියා.
මේක අපි හොඳින් අවබෝධ කරගන්න. ඒ එක්කම තවත් දෙයක් වෙලා තියෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතර තියෙන්නේ අතහැරීම ප්‍රගුණ කිරීම. හැබැයි අපි අද ශාසනය ආරක්ෂා කරන්න කතා කරන්නේ 1931 සුදු ජාතිකයන් විසින් අපිට හඳුන්වා දුන්න අර දේවාල ගම් විහාරගම් පනතේ තියෙන පරිදි ඉඩම් අයිතිය තමන් සතු කරගත්ත උදවියත් එක්ක පින්වතුනි මේක ගැඹුරින් තේරුම් ගන්න. අපි අද දහම ගැන කතා කරන්න යන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරපු දේශනාවට පටහැනිව ජීවත් වෙන පිරිසක් එක්ක. අයිතිය එපා කියනවා. බුදුන් වහන්සේ කියනවා අගත අනගත චතුදිස සගස කියලා දන් දෙන්න. මොකක්ද ඒ කියන්නේ? සතර දිග්භාගයෙන් වැඩියා නොවැඩියා වූ. ඒ කියන්නේ හෙට දවසේ වඩින පුද්ගලයෙකුටත් මේකේ අයිතිය තියෙන්න ඕනේ කියන විදිහට පොදු ධර්මයක් දේශනා කරනකොට අපි අර සුද්ධගේ නීතියට වහල් වෙලා සියලු ඉඩකඩම් ටික බදාගෙන කියනවා අපි තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා. බුදුදහමට පටහැනිව ක්‍රියාත්මක වන සමාජයක ඉන්න යතිවරයන් වහන්සේලා සමග බුදුදහම සාකච්ඡා කිරීමට යෑම වනාහි සිංහලෙන් මොන උපහරණයක් දෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක ගැන කිසිම වෛරයක් ක්‍රෝධයක් මුකුත් නැහැ. ඉඩම් අයිතිය තියාගන්න. බලය තියාගන්න. නිකාය තියාගන්න. උගත්කම තියාගන්න. ඒ සම්බන්ධයෙන් අබමල් රේණුවකවත් අපේ සිත් තුළ නැහැ වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක්. හැබැයි මතක තියාගන්න. මොකද්ද? අප යා යුතු මග අපි දනිමු. ඒ මග අපි යමු. අන් අය ඕනෑම මාර්ගයේ ගමන් ගත්තත් අපට බලහත්කාරයෙන් හෝ ප්‍රායෝගික ඔවැනි වූ ක්‍රියාමාර්ග වලින් ඒ වැළැක්විය නොහැකි. අපට කරන්න තියෙන එකම එක දෙයයි. මේ නිවැරදි දහම සහ මේ නිවැරදි ඉතිහාසය සමාජගත කරමු. ගන්න කෙනෙක් ගනී, නොගන්න කෙනෙක් නොගනී. ඒක අපට කවදාකවත් මේ ධර්මතාවයට විරුද්ධ වෙන්න බෑ. ඒක පැහැදිලිව අපි අවබෝධ කරගත යුතුයි. ධර්මතාවයේ අනුව එය අවබෝධ කරගෙන මේ ගමන යා යුතුවා විනා ඒ ධර්මතාවය තේරුම් නොගෙන අධර්මතාවයකට අනුගත වෙලා අපි මේ ක්‍රියාවලිය කරගෙන යනවා නම් හෙට දවස ආයිත් අඳුරට වැටෙනවා. ඒකයි මම කිව්වේ අර ඕලාරික දේවල් වලට නතු වෙච්ච මහායානික පන්සලේ සෙනඟ වැඩි වෙනවා. බුදුදහම ස්ථාපනය කරගෙන නිවන් දකින හැටි කියලා දුන්න පන්සලේ සෙනඟ අඩු වුණා කියලා මහා විහාරයයි අබේගිරියයි අරගෙන ඒ අරහතුන් වහන්සේලා එවකට ඒ මහායානික භික්ෂූන් වහන්සේලාත් එක්ක තර්කයට ගියාද? නෑ. මොකද්ද උන්වහන්සේලා කළේ? මහා විහාරයෙන් ඔබ්බට වැඩලා වලගම්බා රජ්ජුරුවන්ට හොරෙන් අලුලෙනේදී මේක ග්‍රන්ථාරූඪ කළා. ඒගොල්ලෝ කඳුමුදුන් වලට ගිහිල්ලා ජීවත් වෙලා පිරිනුවන් පෑවා. ඒ වෙලාවේ මහා ගින්නක් තිබුණනේ රට ඇතුලේ. કોઈ ආදර්ශය සැපීවේ නෑනේ අපිට එදා අරහතුන් වහන්සේලා. උන්වහන්සේලා කරපු ක්‍රියාව තමයි අපි අති උතුම්සේ පිළිගත යුත්තේ. ඒ අරහතුන් වහන්සේලා 500 නමක් එකතු වෙලා කරපු ඒ මාහැඟි ක්‍රියාව එදා උන්වහන්සේලාට තිබ්බා. අපි පොත් ලියන්නේ නැහැ. අපි මේ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්නේ නැහැ. අපි අරගොල්ලොත් එක්ක නෑ සාකච්ඡා කරන්න ගියේ නෑ මහායානික. දන්නවා මේක වැඩක් නැති වැඩක්. මේකෙන් වෙන්නේ තවත් පිරීමටපත් වීම විතරයි කියලා. ඒ නිසා පැහැදිලිව අපි තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. අපි හැම දෙනාම මේ ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කළා. මෙන්න මේ අරිය පරිේශණය සිදු කළා. අපි අපේ මනස පිරිසිදු කරගමු. එතකොට සමස්තයම පිරිසිදු වේවි. අපිට වෙන කිසිම ක්‍රියාමාර්ගයකින් පිරිසිදු කරන්න බෑ. සාකච්ඡාව කියන්නේ සාකච්ඡාවලගේ තර්කයකට යනවා. අපි දැන යනවා. නෑ, එහෙම යා යුතු නෑ. ඒක ආදර්ශයක් නෙමෙයි. අර 500 නම අපිට පැහැදිලිව පෙන්නුවේ ඒ தත්ත්වය නොවේ. ඒ වෙලාවේ මහා විහාරයයි අබේගිරියයි දෙක එකට එක වෙලා මහා තර්කයක් ගිය වෙලාව. ඒක සතක 7ක් තිස්සේ මේ රටේ තිබුණා. ඉතිහාසයේ රැව් දෙනවා ඒවට. ඒවා කියවල බැලුවාම තේරෙනවා නෑ. ඒක සුදුසු නෑ මහත්මයා.
සුදුසු එකම එක ක්‍රියාවයි. මොකක්ද? දහම අවබෝධ කරගෙන තම තමා දහමට ප්‍රවිෂ්ඨ වෙලා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කළා යෝනිසෝ මනසිකාර ශක්තියක් ඇති කරගෙන ඒ හරහා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කළා මේ දහම දකින්න එක්කෙනෙක් දැක්කහම මේ දහම ලක්ෂයක් ඒ වටා ඉන්න අයගේ හිත පිරිසිදු වෙනවාමයි. එනිසා තමයි බුදුන් වහන්සේ පැහැදිලිව කිව්වේ දේශනා කළේ මේ බුදු දහම කියලා කියන්නේ උභය අර්ථ සාධනයක් සහිත දහමක්. මිනිසාගේ යහපත් පැවැත්මත් එහි පැවැත්ම අවසානයේ නිවනත්. මෙන්න මේ කාරණය තේරුම් ගන්න. මේ පොදු කතන්දරයේ තේරුම් ගන්න නැතුව නිවන විතරක් අරගෙන අද අර ප්‍රොතෙස්තන්තවාදී ආගම් 1505 ආවහම මේ රටේ තිබිච්ච බුද්ධ ආගම ප්‍රොතෙස්තන්තවාදී බෞද්ධයන් බවට පත් වුණා අපි. අපි නිවන විතරක් අරගෙන කතා කරන්න පටන් ගත්තා. ඒක ආත්මාර්ථකාමී කියලා. බලන්න කොයිතරම් සමාජ විකෘතියක්ද උනේ. ඒගොල්ලෝ දැක්කේ නෑ ඒ වටා මහා ප්‍රවාහයක් හැටියට යහපත් සමාජයක් බිහි වෙන බව දැක්කේ නෑ. ඒ මහා යහපත් සමාජය තුළ තමයි නිවන් දකින පුද්ගලයෙක් උත්තමයෙක් බිහි වුණේ. හැබැයි ඒකට අදාළ සමාජය නිර්මාණය වේගෙන ආවා ධම්මානුධම්ම පටිපදාව හරහා. මේක අපි අවබෝධ කරගත යුතුයි. බුදුදහම තේරුම් ගන්න බැහැ අපි අර බටහිර අධ්‍යාපන ෆෝමැට් එක ඇතුළට වැදුනොත් එතනින් පස්සේ බුදුදහම තේරුම් ගන්න බෑ. ඒ නිසා අපිට මතක් වෙන්නෙම කෙරෙන්නෙම මේ අද ඕලාරිකව සිද්ධ කරන කතන්දර ටික ඇතුලේ තමයි අපි යන්න ඕනේ. අපි වාද කරන්න ඕනේ. අපි පිකට් කරන්න ඕනේ. අපි අරගල කරන්න ඕනේ. අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි අරගල නෑ මේ ඔක්කොම තියෙන අර ෆෝමැට් එක ඇතුලේ. නෑ බුදුහාමුදුරුවෝ කියලා දීලා නෑ එහෙම දෙයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මටවත් බෑ ඕගොල්ලන්ව නිවන් දක්කන්න කියලා බුදුන් වහන්සේ දේශනාව. ඕගොල්ලෝ මෙන්න පාර යනවන යන්න නැත්තම් නොයන්න. ඔච්චරයි. ඔච්චරයි. අපි කොච්චර උත්සාහ ගත්තත් මේ සමස්ත රටේම මේ සමස්ත ලෝකයේම ඉන්න කිසිම කෙනෙක් නිවන් මාර්ගට අවතීර්ණ කරන්න අපිට බෑ. නමුත් හැංගිලා ඉන්න එක පුද්ගලයෙක් අපට නිවන් මාර්ගට යොමු කරන්න පුළුවන්. අන්න ඒ සඳහා ගන්න උත්සාහයක් මිසක මේ අපේ හැම වචනයක්ම සමස්තයට කතා කළා සමස්තය ගොඩ දාන්න ගන්න උත්සාහයක් නොවේ. කවදාවත් බෑ.